දන්නවද? කට්ටිය YouTube short දානවා, Facebook page හදනවා. හැබැයි මාසෙයි දෙකයි ඊට පස්සේ quit වෙනවා. ඇයි හේතුව? දැන් මං කියලා දෙන්නම් කොහොමද එහෙම නැතුව ගොඩ යන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්නම් මං ඉන්නේ මේ ලස්සන ලොකේෂන් එකක 5 star cruise එකක වීඩියෝ ටිකක් ගන්න ආවා ලංකාවෙන් පොඩ්ඩක් පිටට. ඉතින් මං දැන් කියලා දෙන්නම් මොකද්ද මේකට ක්‍රමය කියලා. අපි හිතමු Facebook කියලා. Facebook කරද්දී ඔයා මුලින්ම ප්‍රොෆයිල් එකක් නැතුව page එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොෆයිල් වලට ගෙවන්නේ නැහැ නෙමෙයි ගෙවනවා. හැබැයි ඔයාට මුල්ම audience එක හදාගන්න ඇඩ් එක රන් කරන්න ඕනේ කියමු. එහෙම වුණොත් page වල පුළුවන් වුණාට ප්‍රොෆයිල් එකේ ඔයාට ඒ දේ කරන්න බෑ. ඊළඟ දේ තමයි ඊට පස්සේ ඔයා වීඩියෝ දානකොට ඔයා අලුත් කෙනෙක් නම් ඔයාගේ නිෂ් එකේ හොඳට මිලියන ගණන් ගිය වීඩියෝ කොපි කරන්න. එතකොට ඔයා හිතා අයියෝ අරයාගේ එක මං කරා කියලා මිනිස්සු කමෙන්ට් ගහයි කියලා. නෑ ඒක ගැටලුවක් නෑ. අනික ගහන්නෙත් නෑ. මොකද එච්චර මිනිස්සු වැඩි. මොකද ඔයා මිනිස්සුන්ගේ කොපි කරනවා කියන්නේ ඒකම අනිත් පැත්තට දානව නෙමෙයි. ඔයා ඒ මොඩල් එකට වීඩියෝ හදනවා. එතන පොඩ්ඩක් අවුවාව ඒ හින්දා මම තැන මාරු කළා. ඉතින් ඊළඟ දේ තමයි අපි දැන් මේ විදිහට අපි අනුන්ගේ වීඩියෝ බලලා හරි අයිඩියා එකක් අරන් මොන වගේවද යන්නේ කියලා අපි වීඩියෝ දාන්න ඕනේ. ඊළඟ දේ තමයි අපි සමහර විට දවසට එක වීඩියෝ එකක් දාන එක නෙමෙයි. වැදගත්. සමහරට ඔයාට වීඩියෝ 5ක් දාන්න පුළුවන් නම් 10ක් දාන්න පුළුවන් නම් 20ක් දාන්න පුළුවන් නම් තවත් ඉක්මනට ග්‍රෝ කරගන්න පුළුවන්. ඒක කියලා ඔයා එකපාරට පළවෙනි දවසේ මේ වීඩියෝ 20ක් 30ක් දාන්න එපා. එතකොට ස්පෑම් වෙනවා. මේවා මොකද ඇල්ගොරිතම් උනත් හැදලා තියෙන්නේ මේ අලුත් channel එකනේ. පරණ channel එකක කොච්චර දැම්මත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි අලුත් channel එකකදී එයාට එකපාරට identify කරගන්න බැරි වෙලා එයා මේවා රීච් කරන එක නවත්තන. ඒතකොට 0 views යන. ඉතින් ඒකින්ද මුලින් ඔයා step by step grow කරන්න ඕනේ. ඊළඟට grow කරාට පස්සේ ඔයාට වැඩිපුර වීඩියෝ දාන එක හොඳයි. හැබැයි ඔයා හිතනවා මේමයි දැන් මම වීඩියෝ එකක් දැම්මහම අද වීඩියෝ එකක් දානවා වෙනුවට අද 20ක් විතර දැම්මහම මිනිසුන්ට එපා වෙයි කියලා. නෑ ඔයා quality වීඩියෝ දානවා නම් මිනිසුන්ට අවශ්‍ය වීඩියෝ දානවා නම් එපා වීමක් වෙතෙන්දි වෙන්නේ නෑ. අනික එපා නොවෙන්න හේතුව තමයි ඔයාගේ subscribersලා එහෙම නැත්නම් followersලා හිටියට ඒ කට්ටියට විතරක් නෙමෙයි මේ වීඩියෝ යවන්නේ. වැඩි ප්‍රමාණයක් ඒ algorithm වලින් යවන්නේ. එයා suggest කරලා අලුත් කට්ටියට. එතකොට ඔයාගේ අර වීඩියෝ එක දැක්කේ නැති අය අර අනිත් වීඩියෝ දකිනවා. ඉතින් ඒ හින්දා ඒක එතන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බය නැතුව මේ වැඩේට අත ගන්න වැඩි වීඩියෝ ප්‍රමාණයක් දාන්න. ඊළඟට ඇනලිටික්ස් හැම වෙලාවෙම අධ්‍යයනය කළා මොන වගේ වීඩියෝද වැඩිපුර රීච් වෙන්නේ මොන ක්වොලිටි එකෙන්ද මොන වගේ කියන්නේ අපි හිතමු මියුසික් දාපුවද එහෙම නැත්නම් ASMR සවුන්ඩ් තියෙනේවද වටේට ලොකු view එකක් තියෙනේවද ළඟ ගත්ත ෂොට්ද ඒ කන්ටෙන්ට් වල මොකද්ද තියෙන හුක් එක මොකද්ද කන්ටෙන්ට් එක ඒ හැමදේම අධ්‍යයනය කරලා ඒ යන වීඩියෝ මොඩල් එකේව වැඩිපුර කරන්න මොකද ඔයාගේ channel එක වෙන කෙනෙක්ගේ channel එකක යන වීඩියෝ ඔයාගේ දැම්මට නොයන්න පුළුවන් මොකද කෙනෙක්ගෙන් කෙනෙක්ට channel එකෙන් channel එකට audience වෙනස් ඔයාගේ audience එකට කැමති දේ තමයි ඔයා දෙන්න ඕනේ. ඔයාට කැමති දේ audience එක බලන්න කැමති නැහැ. ඉතින් ඒක ගැන දැනගෙන ඔයා කරන්න. එතකොට ඔයාටත් ඕන දෙයක්. මේක හැම social media වලටම පොදුයි. අනික දැන් සමහර විට ඔයා හිතයි ඔයාට Facebook, YouTube විතරයි සල්ලි ගෙවන්නේ ලංකාවේ කියලා ඔයා අනිත් දේවල් වල නොදා ඉන්න එපා. ඔයා Facebook වලට විතරක් නෙමෙයි ඔයා දාන්න TikTok දාන්න, Instagram දාන්න. ඒ වීඩියෝ එකම එහෙම දාන්න. මොකද කවදා හරි දවසක දැන් Facebook ඉස්සර ලංකාවට ගෙවුවේ නැහනේ. ඒ වගේ අර TikTok හරි ඒ වගේ කවදා හරි දවසක ගෙවුවොත් එදාට ඔයාට ලොකු audience එකක් ඉන්න, ලොකු follow base එකක් ඉන්න channel එකක් තිබුත් ඔයාට එතෙන්දි grow කරගන්න අර A to Z අර මුලින් ඉඳන් පොඩ grow කරන්න දෙයක් නැහැ. grow කරපු channel එකක ඉඳන් ඔයාට මේ දේ ඉහළට යන්න ලේසි. ඉතින් මම මේ සරල ට්‍රිප්ස් කිව්වේ. ඉතින් සරල නොවන ඕන තරම් තව දේවල් තියෙනවා. ඒවත් ඉගෙන ගන්න ෆ්‍රී වීඩියෝස් උත් දාලා තියෙනවා. ඕගොල්ලන්ට ඒවෙන් බලන්න පුළුවන්. අනික ඕගොල්ලන්ට තව මොනවා හරි ගැටලු තියෙනවා නම් විසඳගන්න. එහෙම නැත්නම් අපි step by step course එක follow කරන්න ඕන. WhatsApp message එකක් දාන්න. ඉතින් මම ඒ අතර කියන මම මේ ලස්සන තැනක ආවා ලස්සන වීඩියෝ ටිකක් කරන්න. ඉතින් ගැමිය travel එකේ මම මේ වීඩියෝස් උත් දානවා. ඕගොල්ලන්ට ඉස්සරහට මේ වීඩියෝස් උත් බලන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා.